ඔයාලා මොන දැනුම් මට්ටමක හිටියත් බයොලොජි වල ඔයාලට ඒකට යන්න පුළුවන් පාත් එක තමයි මේ රිවිෂන් එකේදී හැදෙන්නේ. අපිටම අනන්‍ය වෙච්ච මතක තියාගන්න පුළුවන් අමතක නොවන මතක සටහනක් ඔයාලට printed note එකක් ලබා දෙනවා පළවෙනි එකක ඉඳලා 10 වෙනි එකේ දක්වා. ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ කෙටි ප්‍රශ්න විදිහට මුළු සිලබස් එකේම තියරි ටික ආවරණය කරනවා. ඒ සඳහා වෙනම නිබන්ධන සෙට් එකක් ඔයාලට ගෙදරටම කූරිය කරලා ඉවනවා. ඔයා මාසයක් පන්ති තුල වැඩ කරන්න ඔයාලට වෙනස්ම ගමනක් දැනෙයි. ඔයාලට 20යි 26 බයොලොජි පේපර් එකේ ඔයාගේ රිසල්ට් එක තහවුරු කරගන්න නම් ඔයාලට මේ රිවිෂන් ක්ලාස් එකට එන්නම වෙනවා. 20යි 26 රිවිෂන් ක්ලාස් එක. 20යි 26 මොකද වෙන්නේ? අපි 20යි 26 රිවිෂන් ක්ලාස් එකට ලස්සන වැඩපිළිවෙලක් හදලා තියෙනවා. සියලු ඒකක ආවරණය වෙන විදිහට පළවෙනි ඒකකයේ ඉඳලා 10 වෙනි ඒකකයේ දක්වා සියලු ඒකක ආවරණය කරන්න රිවිෂන් එකක්. ඒ කියන්නේ තියරි කව වෙච්ච නැති ළමයෙක්ට, කියන්නේ තියරි ඉගෙනගෙන නැහැ, තියරි අමතක වෙලා ඒ ඉන්න ළමයෙක්ට තියරි සම්පූර්ණ කරගත්ත, එතනින් ඉස්සරහට තියරි ටික මතක තියාගෙන පේපර් එකකට සූදානම් වෙන්නේ කොහොමද? ඒ කියන සියලුම ළමයින්ට ආවරණය වෙන විදිහට 20යි 26 රිවිෂන් ක්ලාස් එකක් ආරම්භ කරලා තියෙනවා. ඒ රිවිෂන් ක්ලාස් එක අපි next week එකේ පටන් ගන්නවා. ඒ සඳහා ඔයාලා දැනුවත් කරන්න තමයි මේ කියන වීඩියෝ එක කරන්නේ. එතකොට 20යි 26 බයොලොජි රිවිෂන් ක්ලාස් එක අපි කොහොමද කරන්නේ? පළවෙනි ඒකකේ ඉඳලා 10 වෙනි ඒකකයේ දක්වා ඔයාලා ආවරණය වෙන සිද්ධාන්ත සටහන් පොත. ඒ කියන්නේ රිසෝස් බුක් එකක් තියෙද්දි ඒ සිද්ධාන්ත සටහන් පොත. රිසෝස් බුක් එකේ තියෙන කරුණු පැහැදිලි කරලා මයින්ඩ් මැප් එකකට හදලා ලස්සනට පිළිවෙලට වැඩපිළිවෙලක් එක්ක ලස්සන තියරි නෝට් බුක් එකක් ඔයාලට ලබා දෙනවා. ඒතර තියරි නෝට් එක ගත්තාන් පස්සේ තියරි නෝට් එක පිළිවෙලට මයින්ඩ් මැප් එකක් එක්ක රූප සටහන් එක්ක අපිට අනන්‍ය තියරි නෝට් එකක් හදලා තිනවා. ඒක හරි පහසුයි, ලේසි ඔයාලට විෂය කරුණු මතක තියාගන්න. ඒ නිසා සම්පූර්ණයෙන් පාඩම් 10ම ආවරණය වෙන විදිහට ඉදිරි මාස 8 සඳහා ඔයාලට තියරි නෝට් එක ලබා දෙනවා රිවිෂන් එක තුලදී. ඊට අමතරව ඔයාලට එක් ඒකකයේ ආවරණය වෙන විදිහට හදලා තියෙන MCQ බුක් එක, ස්ට්‍රක්චර් බුක් එක, එසේ රචනා ප්‍රශ්න සෙට් එක ඔයාලට ලබා දෙනවා. ඒතර ඒ ටික තමයි අපි ආවරණය කරන්නේ රිවිෂන් එක තුලදී. ඒත් එක්කම රිවිෂන් වෙන ළමයෙක්ට අපේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර පේපර් ක්ලාස් එකෙන් අපි සතිය ගානේ සතියකට එක් දිනයක් රිවිෂන් එක, එක් දිනයක් පේපර් ක්ලාස් එක යන විදිහට ලස්සනට පිළිවෙලට වැඩ පිළිලක් යනවා 20යි 26 බයොලොජි පේපර් එක ටාගට් කරලා. ඒ නිසා අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාලා මොන දැනුම් මට්ටමක හිටියත් බයොලොජි වල ඔයාලට ඒකට යන්න පුළුවන් පාත් එක තමයි මේ රිවිෂන් එකේදී හැදෙන්නේ. මේ රිවිෂන් ක්ලාස් එකේ විශේෂත්වය වෙන්නේ අපිටම අනන්‍ය වෙච්ච මතක තියාගන්න පුළුවන් අමතක නොවන මතක සටහනක් ඔයාලට printed note එකක් ලබා දෙනවා පළවෙනි එකක ඉඳලා 10 වෙනි එකේ දක්වා. ඒ වගේම අපේ ක්ලාස් එකේ විශේෂත්වයක් තමයි අපි තියරි ආවරණය කරනවා ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ කෙටි ප්‍රශ්න විදිහට මුළු සිලබස් එකේම තියරි ටික ආවරණය කරනවා. ඒ සඳහා වෙනම නිබන්ධන සෙට් එකක් ඔයාලට ගෙදරටම කූරිය කරලා ඉවනවා. ඔයාලට පන්තිද සම්බන්ධ වෙන්නේ තියෙන බොහොම සරල වැඩක්. මේ තිරේ තියෙන නම්බර එකක් තියෙනවා 077යි 062 86යි 52. ඒ අංකයට WhatsApp පණිවිඩයක් තියන්න 20යි 26 රිවිෂන් කියලා නම, පාසල, ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර්ස් දෙකක් එක්ක මේ කියන නම්බර එකට WhatsApp message එකක් තියන්න. ඔයාලට පළවෙනි මාසේ නිබන්ධන සෙට් එක නිවසටම ලැබෙනවා නොමිලේම. ඊට පස්සේ පුළුවන් ඔයාලට පන්තියට සම්බන්ධ වෙන්න. ඒ පන්තියත් එක්ක රැඳිලා ඉන්න. ඔයා මාසයක් පන්ති තුල වැඩ කරන්න ඔයාලට වෙනස්ම ගමනක් දැනෙයි. ඔයාලට 20යි 26 බයොලොජි පේපර් එකේ ඔයාගේ රිසල්ට් එක තහවුරු කරගන්න නම් ඔයාලට මේ රිවිෂන් ක්ලාස් එකට එන්නම වෙනවා.